එයා ඔයාගෙන් ඈත් වෙලා ඉවත් වෙලා ගියාට පස්සේ තවත් මේක කරන්න බෑ මට ආව එපා කියලා පැත්තකට වුණාට පස්සේ බ්‍රේක් අප් වෙලා ගියාට පස්සේ ඒ මොහොතේ ඉඳලා බහුතරයක් දෙනාගේ ඔළුවේ දුවන දේ තමයි බහුතරයක් දෙනාට අවශ්‍ය දේ තමයි නැවත වතාවක් එයාව ලං කරගන්නේ කොහොමද? එයාට මං ගැන දැනෙන දැනීම වැඩි කරන්නේ කොහොමද? හරිද? එයා කවද මට කතා කරයිද? එයා ගියපු වෙලේ ඉඳලා බොහෝ දුරට ඔයාටත් අවශ්‍ය ඒක. ඔයා ඒකට අනුව වැඩ කරනවා. උපරිම දේවල් කරනවනේ. සමහරට මම කියන දේවල් අහන්න කලින් වෙන්න පුළුවන්. ඒවා අහන අතරවාරේ වෙන්න පුළුවන්. ඒ ගියපු යාව ලං කරගන්න ඔයා උපරිම උත්සාහ කරනවා. ඔයාගේ පැත්තෙන් බොහෝ වෙලාවට. එතකොට ඒ මම කිව්ව සිතුවිලි වලට අනුව ඔයාට හොඳයි කියලා හිතන දේවල් ඇත්තටම ඇති වෙන්නේ සාමාන්‍යයෙන් හරි අවබෝධයෙන් හිතලා හරියටම ගැලපෙන විදියට නෙමෙයි. අපි හොඳ සිහියෙන් හිටියත් අවසියෙන් හිටියත් මොන මානසිකත්වයක හිටියත් හැම වෙලේම අපි හරි තීරණය ගන්නවා කියලා කියන්න බෑ. හැබැයි ඒ අදාළ අවස්ථාවට ගැලපෙන වඩාත්ම ඉෆෙක්ටිව් දේ අපි කරන්න ඕනේ. එතකොට ඔයා ඉන්න මානසිකත්වෙත් එක්ක ඔයාගේ ඔළුවට එන දේ තමයි ඔයා කරන්නේ. ඒ මොහොතට ඔයාට හොඳයි කියලා හිතන දේ, හරි කියලා හිතන දේ. සමහර වෙලාවට ඔයාම තක්සේරු කරන්නෙත් නෑ. කෙලින්ම අවබෝධයෙන් කල්පනා කිරීමක්වත් නෑ. අර එන ආවේගයට ඔහේ ඔයාට කරන්න හිතන එක කරනවා. මොකද ඒ වෙලාවේ ඔයාට එන හැඟීම් පාලනය කරගන්න බෑ. ඔයාගේ එකම ටාගට් එක යාව ගෙන්න ගන්න එක. යාව ලං කරගන්න එක, සප්ලයි එක නැවත තමන්ට දීලා, තමන්ට එන්න සලස්වලා පණ ගහලා නැගිටලා එන්න ඒ සාංකාවෙන් ගැලවෙන්න තමයි ඔයා උපරිම උත්සාහ කරන්නේ. එයා කියන චරිතය ඔයා ළඟ ඉද්දී, එයා කියන චරිතේ කලින් හිටියා වගේ ඉද්දී, ඒ හැඟීම් දැනීම් ඔයාට කලින් වගේම ලැබෙද්දී ඔයාට දැනෙන ඒ එනර්ජි එක, ඒ පහසු පරිසරය, ඔයා ආස කරන ඒ තෘප්තිමත් වෙන වටපිටාව, හරිද? ඔයා විඳිනේ හැඟීම් නැවත නැවතත් ඔයාට ඕන කියන දැවීම මත, ඒ පිපාසය මත තමයි ඔයා ඒක පස්සේ දුවන්නේ. එතකොට වෙන කවුරුත් කියන දේවල් ඔයාට සත පහකටත් වැඩක් නැහැ. ඔයා බලන්න උපරිම යාව ගෙන්න ගන්න, ලං කරගන්න. එතකොට ඒක පස්සේ දුවලා සෑහෙන විඩාවට පත් වුණාට පස්සේ වෙන කරන්න දෙයක් නැතිකමට මොනවා හරි විදිහකින් සහනයක් බලාපොරොත්තු වෙනවා. සමහර පොඩක් වෙනම ස්ට්‍රක්චර් එකක් හදාගන්නවා. එයා නිකන් යාළුවෙක් වගේ හරි කතා කරත් ඇති. සමහර අය මානසිකත්වය තුළ වෙනම ලෝකයක් හදාගන්නවා. නිකන් ඇත්තට යථාර්ථයේ එයා කලින් හිටියා වගේ නැහැ. හැබැයි එයා ඉන්නවා වගේ එකක් හදාගන්නවා. එයාගේ දේවල් තියාගෙන, එයාට අදාළ දේවල් බල හරිද? ඒවා බල ඒවා වින්දනය කර නිකන් වෙනම මනෝලෝකයක් හදාගන්නවා එයා ඉන්නවා වගේ කියලා. ඔය ආදරය, වෙන්වීම, බිඳ වැටීම ගැන තියෙන සින්දු, ඒ වගේ ඒවට අදාළ කතා, ඒ වගේ වැඩසටහන්, ඒ වගේ ලිපි, නැත්නම් කෝට්ස් වගේ දේවල්, මේ වගේ දේවල් අහනවා, බලනවා, හරිද? අර තියෙන වේදනාව රස කර අමුතුම ලෝකයක් ඇතුලේ, වේදනාත්මක ලෝකයක් ඇතුලේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඊට අමතරව සමහරු එයා කවදා හරි එයි, දැන් එයා එන්න තමයි හදන්නේ, දැන් එයා ගොළුව මේ විදිහට වෙනස් වෙලා ඇති, how to get your ex back වගේ ටයිටල්ස් වලට අදාළ වීඩියෝස් දැන් එයාගේ මානසිකත්වය තුලත් මේ විදිහට වෙනවා ඇති. මම දැන් නෝකන්ටක් ෆලෝ කරන්න පටන් ගන්න ඕනේ. එතකොට මෙහෙම වෙනවා ඇති. ඊට පස්සේ නෝකන්ටක් ෆලෝ කරගෙන ගිහිල්ලා ටික කාලෙකින් ආයෙත් ඒ වගේ එකක් අහනවා. ඒ process එක එයාගේ ඇතුලේ වෙනවා ඇති. ඔහොම ඔළුවෙන් හදාගෙන නිකන් ඒකින් ජීවත් වෙනවා. ඇත්ත ජීවිතේ එයා නෑ. එයා එයි හරි. එයා ඉන්නවා වගේ එකක් හදාගෙන හරි. නැත්නම් කොහෙන් හරි ආරංචි වුණොත් එහෙම එයාට වරදිනවා කියලා. නැත්නම් වරදී කියලා. සමහරවිට එයා වෙන කාත් එක්ක හරි යාළුනොත් එහෙම ඒක බ්‍රේක් අප් වෙයි. එයාත් එක්ක ඉදින් මගේ අගේ වැඩිපුර දැනේ. එතනින් පීඩා විඳලා හරිද? මගේ අගේ දැනේ. එහෙම එකක් ඇත්තට දකිද්දී හරි එහෙම එකක් හිතාගෙන හරි ඉතින් මේ ආදී දේවල් වලින් හරි සහනයක් ලබා ගන්නවා. ඒ කියන්නේ එයා නැහැ. හැබැයි Taman ගාවට එන්නනේ හදන්නේ. Taman ගාගේ දැනිලා එයා එන්නනේ හදන්නේ වගේ එකක් හදාගෙන ජීවත් වෙනවා. ඔයා චුට්ටක් නිකන් ඔයාගේ හිතින් අහලා බලන්න. බොහෝ විට ඔයාට දැන් තියෙන හරි කලින් තිබුණු හරි මානසිකත්වයක් මම මෙතන කියලා ඇති. හරිද? ඔහොම හෙම්බත් වෙලා අන්තිමට ඔයා මගේ වීඩියෝ එකක් අහන්න එනවා වෙන්න පුළුවන්. මම කියන දේකට සවන් දෙන්න එනවා වෙන්න පුළුවන්. දැන් මම ඇත්තටම නෝ කන්ටැක්ට් ගැනත් කියනවා. හරිද? එයා එන්න තියෙන possibilities ගැනත් කියනවා. හැබැයි මම හැම තැනකම විශේෂ දෙයක් කියනවා. ඒ තමයි ඔයාගේ ස්ථිර සුවපත් වීම. කිසිම මිනිසෙක් මත ඩිපෙන්ඩ් නොවි. එයා ඔයාට අවශ්‍ය නැහැ. එයාව අදාළත් නැහැ. ඒ විදිහේ රිකවරි වීමක් ගැන මම හැම වෙලේම කියනවා. එතකොට ඒක කියනවා වගේම එහෙම රිකා වෙච්ච අයත් ඉන්නවා. මම හැම වීඩියෝ එකකම කියනවා ඔයා මගේ කමෙන්ට් සෙක්ෂන් එක බලන්න. මම කියන දේ විතරක් ඔයා අහන්න එපා. ඔයා සමහරට මේක අහලා ගිහිල්ලත් කරන්නේ අර වැඩකට නැති දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඔයා චුට්ටක් උත්සාහ කරන්න. මම දන්නවා විඳවල හරි මේක තමයි වෙන්න ඕන කියන තැනට එනවා. හැබැයි මම කැමති නෑ ඔයා අච්චර විඳවනවට. මාස ගණන් අවුරුදු ගණන් ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්නවට මම කැමති නෑ. මම කැමති ඔයා මම කියන දේ අහලා ඒක ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් කරගෙන හරි දේ කරලා ඉක්මනට රිකා වෙනවා. මොකද එතකොට ඔයාගේ ජීවිතය එතනින් වෙනස් වෙනවා. එතනින් ඔයා අලුත් විදිහට හිතනවා. හරිද? ඔයාගේ ජීවිතේ එතන ඉඳලා ප්ලස් යන්න පටන් ගන්නවා. කියන්නේ පොසිටිව්ලි ඉස්සරහට යන්න පටන් ගන්නවා. මේක නෙගටිව්ලි ආපස්සට යමක් නෙතියන්නේ. ඔයාට ඒක දැනෙනවනේ. ඔයාගේ ජීවිතේට ඔයාට යොදවන්න තියෙන කාලය, ඔයාගේ කාලයේ ශ්‍රමය, ඔයා කොච්චර වැය කරනවද, කොච්චර වේස්ට් කරනවද කියලා මේ සිද්ධිය නිසා ඔයා ඒක දන්නවනේ. හරිද? මේක ඉක්මනට තේරුම් ගන්න, මේක ඔළුවට දාගන්න. මම බල කරන්නේ. සමහර වීඩියෝස් වල මම කියන විදිහට නිකන් බල කරනවා වගේ හිතෙන්න පුළුවන්. හැබැයි කාටවත් ඔයාට බල කරන්න බෑ. ඔයාගේ දෙමාපියන්ට ඔයාට දෙයක් කියන්න පුළුවන් එක සීමාවකට විතරයි. ඔයාගේ සහෝදර සහෝදරයන්ට ඔයාට දෙයක් කියන්න පුළුවන් එක සීමාවකට විතරයි. මට උනත් ඔයාට දෙයක් කියන්න පුළුවන් එක සීමාවකට විතරයි. ඔයා තමයි ඔයාගේ ජීවිතය ගැන තීරණ ගන්න. ඔයාගේ ජීවිතය තුළ
තීරකයා ඔයා වුණාට තීරණ ගන්න කෙනා ඔයා වුණාට ඔයා හරි තීරණ ගන්නවද? ඔයාට හෙල්දි දේවල් ඔයා කරනවද? ඔයා කරදරයක වැටලා ඉද්දි එතනින් ඉක්මනට ගැලවෙන්න ඔයා හරි දේ කරනවද? ඔයා බේර ගන්නවා හරි දේ කරනවද හැම වෙලේම? හැම වෙලේම ඔයා එහෙම කරන්නේ නැහැ. අපි මිනිස්සු අපිට හැම වෙලේම එහෙම කරන්න හැකියාවක් නැහැ. තවදුරටත් ජීවත් වෙනවද කියලා හිතන්න තරම් සාධකයක් මේක. ඉතින් සමාජ සිද්ධ වෙන දේවල් ඔයා පොඩ්ඩක් කාපස්සට බැලුවොත් ඔයා මේක දන්නවනේ මං කියන දේ. සමහර මිනිස්සු ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය කරන පොයින්ට් එකක් මේක. සමහර මිනිස්සු මත්ද්‍රව්‍ය වලට ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙච්ච විනාශ වෙච්ච විකෘති වෙච්ච පුද්ගලෙක් වෙනවද කියලා තීරණය කරන පොයින්ට් එකක් මේක. නිකන් නොමග යන අයාලේ යන හරිද අතින් අතට යන කිසි අරමුණක් නැති මිනිසුන්ට පාවිච්චි වෙන සමහර ගැහැණු අයගේ ජීවිතේ එතනට යනවද කියලා තීරණය කරන පොයින්ට් එකක් වෙන්න පුළුවන් මෙතන. හරිද? මේක හැමෝටම අදාළ නැහැ. හැබැයි එතනට යන අය ඉන්නවා. ජීවිතේ එතනට වැටෙන අය ඉන්නවා. Taman මේ ලෝකෙට බිහි වෙලා තමන්ගේ ජීවිතේට දැන් සිද්ධ වෙන්න යන්නේ මොකක්ද? තමන්ගේ ජීවිතේ කොතනටද ගෙනියන්නේ කියලා තීරණය වෙන තීරණාත්මක පොයින්ට් එකක් මේක. සමහරට මේ මම කියන දේෙන් ඔයා වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේම ඔයා වෙනස් කරගන්නවා. මම කලින් කිව්ව තත්ත්වයන්ට කාටවත් පත් වෙන්න අවශ්‍ය නැහැ. හැම මිනිස්සෙක්ටම පුළුවන් තමන්ව වෙනස් කරගන්න. මම කලින් පැහැදිලි කරේ කිහිපයයි. ඊට වඩා තව දේවල් තියෙනවා. එතකොට ඒ වගේ කනගාටුදායක තත්ත්වයකට තමන්ගේ ජීවිතේ ගෙනිනවද කියලා තීරණය කරන්නේ ඔයා. ඒක තීරණය වෙන්නේ ඔයාගේ තීරණ මත. එතකොට දැන් ඔයා ඉන්න මානසිකත්වයත් එක්ක ඔයාට හරි තීරණය ගන්න බැරි නෑ. මොකද හරි තීරණය ගන්න බෑ ගොඩක් වෙලාවට ඇබ්බැහි වෙලා ඉන්න නිසා. හැබැයි සමහරු හරි තීරණය ගන්නවා. හරි විදිහට වෙනස් වෙනවා. එහෙම කොට්ටාශයක් ඉන්නවා. මෙහෙම දේවල් අහන්න ඕන කියලා දෙයක් නෑ. මෙහෙම දෙයක් ඇහිලවත් නැතුව තනියම රිකා වෙනත් ඉන්නවා. ඒ වගේම සැලකියුතු ප්‍රමාණයක් තනියම රිකා වෙන්න අපහසුයක් තියෙනවා. ඒක යාගේ දුර්වලතාවයක් නෙමෙයි. ඒක සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය. ඒතර මේ පොයින්ට් එකට කතා කරන්න තමයි මේ විෂය තුළ ඒ අවශ්‍ය දේ මම සිද්ධ කරන්නේ. ඔයාලා හැමදෙනාම වෙනුවෙන්. එතකොට මම කියන දේ අහන්න. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එක පොඩ්ඩක් බලන්න. කියන්නේ අතර මෙහෙම රිකා වෙච්ච මිනිස්සු ඉන්නවද? මේක වැඩ කරනවද? උපරිම හොයන්නේ එක. එහෙම හොයලා ඒකෙන් ඔයා තහවුරුවක් ගන්න. ඊට පස්සේ ඔයාට හරි දේ කරන්න පුළුවන්. මූලිකම දේ තමයි එයා අයින් වෙලා ගියාට පස්සේ ඔයා කරන්නේ මොකක්ද කියන එක. එතකොට මම කලින් කිව්වනේ ඔයා උපරිම හෙම්පත් වෙලා උපරිම දේවල් කරලා මෙතනට එනවා ඇති කියලා. එතකොට පුළුවන් නම් ඔයාට ඒ පොයින්ට් එකේදී එච්චර දේවල් කරලා තවත් වැඩේ වර්ස්ට් කරන්න නැතුව තවත් ඔයාව හැල්ලු කරන්න නැතුව හරිදේ කරන්න පුළුවන් නම් ඒක සෑහෙන වටිනවා. එතකොට ඒ හරිදේ කරනවා කියන තැනදී ඔයාට මම කියන දේ ඉතාම වැදගත් වෙන්න පුළුවන්. මොකද ඒ අවස්ථාවේදී ඔයා හැසිරෙන්න ඕනේ කොහොමද? ඒතර ඒ අවස්ථාවේදී ඔයා හිතන්න ඕනේ කොහොමද? ඔයාගේ අරමුණ වෙන්න ඕනේ මොකක්ද කියන හැමදේම මම පැහැදිලි කරනවා. කොහොමද ඔයා එයාට කතා කරන්නේ? ඔයා කවද්ද එයාට කතා කරන්නේ? සරලම දේ තමයි ඔයා ඇත්තටම උත්සාහ කරන්න එයාට කතා කරන්න. හරිද? ඒ වෙච්ච සිදුවීම පැහැදිලි කරන්න. ඔයාට කතා බහෙන් වෙනස් කරන්න පුළුවන්ද කියලා ඔයා බලන එක කිසිදු වැරද්දක් නැත. හැබැයි ඕව යන එකයි වැරද්ද. ඔයාට නැවත නැවතත් ඔප්පු වෙනවා නම් මගේ වචන වලින් මගේ හැසිරීමෙන් එයා වෙනස් කරන්න බෑ කියලා. එයාගේ එකම තීරණය ඉවත් වෙන එක කියලා. ඈත් වෙලා ඉන්න එක කියලා. ඒ පොයින්ට් එකේ ඉඳලා ඔයා කරන්න ඕන හොඳ අවසානයක් තියලා ඉවත් වෙන එක. එතකොට මේක ඇතුලේ සිතුවිලි පාලනය කර ගැනීම කියන දේ තියෙනවා. එතකොට ඔයා කොහොමද ඒ thoughts පාලනය කරගන්නේ? ඒ thoughts වලට against ඔයා හිතන්න ඕනේ කොහොමද? එතකොට ඔයාට එච්චර deep knowledge එකක් ඕනේ කියලා හිතනවා නම්, එච්චර ගැඹුරු අවබෝධයක් අවශ්‍යයි කියලා හිතනවා නම්, ඔයාට බලන්න මම විශේෂයෙන් හදපු වැඩසටහන මෙලදී අරගෙන වැඩි අවබෝධයක් ගන්න. මම link එක දාලා තිනවා description එකේ. ඔයා මේ තත්ත්වයට ආවට පස්සේ යාට හොඳ අවසානයක් දීලා no contact වලට ආවට පස්සේ ඔයා නැවත එයාට කතා කරන්නේ කවද්ද? ඇත්තටම මම ඔයාට දෙන ඇඩ්වයිස් එක තමයි නැවත ඔයා එයාට කතා කරන්නේ එයා ඔයාට කතා කරපු දවසට. හරිද? ඔයා කතා කරන්නේ නැත. මොකද ඔයාගේ පැත්තෙන් ඔයා කරන්න පුළුවන් උපරිම දේවල් කරලා තියෙනවා. ඒ උපරිම දේ worst යන කට්ටියක් ඉන්නවා. අනවශ්‍ය විදියට කරන කට්ටියක් ඉන්නවා. එතකොට එහෙම නොකරන්න අවශ්‍ය උපදෙස් මම මගේ YouTube channel එක තුල දීලා තියෙනවා. ඒ වගේම මගේ විශේෂ වැඩසටහන තුල මම පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඔයාට පුළුවන් මේ දේවල් අධ්‍යයනය කරලා ඒ අවශ්‍ය මට්ටම මොකක්ද කියලා තේරුම් ගන්න. ඊට පස්සේ නැවත ඔයා කතා කරන්නේ එයා ඔයාට කතා කරන දවසට. එදාට ඔයා රෙස්පොන්ඩ් කරන්න ඕනේ කොහොමද? නැවත එයා කන්ටැක්ට් කරාට පස්සේ ඔයා රෙස්පොන්ඩ් කරන්න ඕනේ කොහොමද කියන එකත් මගේ සමහර වීඩියෝස් වල මම පැහැදිලි කරලා තියෙනවා. ඒව හොයලා අහන්න. ඊට අමතරව මම ඉදිරියටත් ඒ ගැන පැහැදිලි කරන්නම්. එතකොට ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ continuously නොකඩවා no contact follow කරන එක. ඒ ඔයාව සුවපත් කරගන්න එක ටාගට් කරගෙන ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ. මේ අපහසු අවස්ථාවෙන් සදාටම ඔයා ඉවත් වෙන්නේ ඒකෙන් විතරයි. මේ අපහසු අවස්ථාවෙන් ස්ථිරම ඔයා සුවපත් වෙන්නේ ඒකෙන් විතරයි. ඊට පස්සේ මම හැමදාම කියනවා වගේ win-win situation එකක්. එයා ආවත් එකයි නාවත් එකයි ඔයා රිකා වෙලා ඉවරයි. එතනට ඔළුව යනවා. එතනටම ඔළුව හදාගෙන ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න ඕනේ නැහැ. ඔයාට එකපාර එතනට ඔළුව හදාගෙන ෆික්ස් කරගන්න බෑ. ෆික්ස් කරගන්න තමයි ඔයා මේ මෙතඩ් එක ඇතුලේ ඉන්නේ. නිසා පොඩ්ඩක් අර ඒ අයිඩියා එක තියාගෙන ඔයා මේක ෆලෝ කරා නම් සතියෙන් සතිය ඔයාට දැනෙනවා. ඔයා රිකා වෙනවා වෙනම විදියකට. ඔයාට කාලා බිලා පණ ගහලා හොඳට නිදාගෙන වැඩ ටික කරගෙන වැඩවලට ફોකස් එක දීගෙන හරිද? ඔයාට අමතර දේවල් ටිකක් කරගෙන රිලැක්ස් වෙලා ඔයාගේ ජීවිතේ හොඳට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ශක්තිය ධෛර්යය ඔයාට එනවා. එයා නැතුවම
ඒක හැදෙනවා කියලා ඔයාට දැනෙනවා. ඒක ඔයාට අද දැනෙන්නේ නැහැ. ඉස්සරහට යද්දි තමයි දැනෙන්නේ. ඒ නිසා මම ඔයාට කියන්නේ ඔයා මම කියන දේ අහලා ඒ දේ කරන්න උත්සාහ කරන්න. කලබල වෙන්න ඕන නෑ. ඒක ඔයාගේ තීරණයක්. කාටවත් බෑ ඔයා වෙනස් කරන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයා මේ වීඩියෝ එකෙන් යමක් ගත්තා නම් subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. මම නන්දිමාල් එදිරිසූරිය.